Hello, hi. I'm Dr. Sanksana, Dr. Shine. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කොහොමද ස්ථිරව දත් සවි කරගන්න කියලා. ඉතින් ඒ ස්ථිර දත් සවි කරගන්න කියන කතා කරද්දී අපිට ස්ථිරව දත් සවි කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. තමයි මේ කවුන් ඇන්ඩ් බ්‍රිජ් ප්‍රතිකාරය වගේ දෙපස දත් දෙක ගොලාකාරයෙන් සකසගෙන ඒ දත් දෙක දන්ත පහළමක් මාර්ගයෙන් පර්මනන්ට්ලි දත් ලබා දෙන්න පුළුවන්. ඒකට කියනවා අපි බ්‍රිජස් කියලා. එහෙම නැත්නම් අපිට පුළුවන් ඉම්ප්ලාන්ට් එකක් මාර්ගයෙන් නැත්නම් ඉම්ප්ලාන්ට් එකක් මාර්ගයෙන් පර්මනන්ට්ලි දත් සවි කරන්න. ඉතින් මේ ක්‍රම දෙක තමයි අතරම පර්මනන්ට්ලි දත් සවි කරනදී අපි අනුගමනය කරන ක්‍රම පෑන්ට් එක සමතම් මුදුකට වගේ. අතරම ඇය ගොඩක් බයයි පර්මනන්ට්ලි දත් සවි කරන්නේ නැත්නම් ඉම්ප්ලාන්ට් ප්‍රතිකාරය සඳහා. ඇයගේ අපි ස්නායු කරලා ඒක අතරම අපි ඇයගේ වැඩේ කරලා තිබුණ නිසා ඇයගේ ස්නායු කරලා ඉතින් ඒ දතර සමය වෙන විදිහට අනිත් දතර දාලා කියන එක කියන අපි කැන්ටිලිවර් බ්‍රිජ් කියලා. ඉතින් මේ ප්‍රතිකාරය මගින් ඇයගේ පළවෙනි ප්‍රීමෝලර් දත ලබා දුන්නා බ්‍රිජ් ප්‍රතිකාරය මගින්. ඉතින් අද බලමු කොහොමද මේ නවීන සින්ක්‍රොන් බ්‍රිජ් එක මගේ ඇයගේ රැකිනා කියාර සිනාවනට ආරම්භ කරගන්න කියලා. අතනම ඇය වගේ කෙනෙක්ට ලොකුම ගැටලුව තමයි මේ සමහර බයිලේබියල් සවුන්ඩ්ස් අය උච්චාරණය කරන බැහැ අය වුණාම. ඉතින් ඇය වොතින් සිංගර් කෙනෙක් ඉතින් ගාන සිපිනික තියෙන ප්‍රධානම මේවා තමයි ඇයි හඬ මේ බයිලේබියල් සවුන්ඩ්ස් වලින් සමහර ශබ්ද. ඉතින් මේ ශබ්ද නිවැරදිව උච්චාරණය කරගෙන ඉවරතර මේ වගේ දත් හරියාකාරව පිටලා තියෙන්නේ තමයි වැදගත්.